හායි කොහොමද ඉතින් ඔයාලට වෙනදා වගේම ඔයාලා මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට දැන් පේනවනේ අපි මේ මහන්සි වෙන වැඩේ මොකක්ද කියලා. ඉතින් අපි කට්ටිය විහිළු තහළු කර කර කය ගගහා මේ බැලුන් ටික සේරම පීගුවා. ඉතින් ඒකල ඉවර වෙලා අපි තුන්දෙනා මේ ලෑස්ති වෙන්නේ මෙන්න මේක හදාගන්න. උදේම අපිට ඒ වැඩේ කරගත්තාම ඒක අපිට හදාගන්න ලේසියි කියලා හිතලා තමයි අපි උදේන්ම මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් කිව්වත් වගේ අපි උදේන්ම මේ වැඩේ පටන් ගත්තට අතරමඟදී නතර කරන්න වුණා. හරියටම අපිට මේක හදාගන්න බැරි වුණා. මොකද කියනවා නම් බැලුන් ටික අපි හදනකොට ආපහු අනිත් පැත්තෙන් ගැලවෙනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක්, මේ වගේ ඩෙකරේෂන් එකක් දන්න කෙනෙක් ඉන්නවා නම් කරන්නේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. මට වගේ ඒක තව අයටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. ඉතින් කොහොම හරි අපි මේ වැඩේ ආය නතර කරලා හස්බන්ඩ්ට වැඩ වගේකුත් තියෙන නිසා අපිට තව අවශ්‍ය කරන බඩු ගේන්නත් තියෙන නිසා එයා ගියා ටවුන් එකට මේ වැඩේ මග දාලා. ඉතින් මමයි නෑනයි එකතු වෙලා අපිට පුළුවන් කරන්න ඕන දේවල් හෙමින් කරන්න ඕනි කියලා පටන් ගත්තා. මොකද බබා බලාගෙනනේ අපි මේ දේවල් කරන්න ඕනේ. අරයත් අපේ නෑනත් තව ටිකකින් ක්ලාස් යනවා කියලා කිව්වා. ඉතින් ඒක නිසා මම තනියමනේ කරගන්න ඕනේ. ඒකින්ද එයත් එකතු කරගෙන පුළුවන් වැඩ ටික අපි හිමීට කරන්න පටන් ගත්තා. මොකද අපේ හස්බන්ඩ් ටවුන් එකට ගියාම ලේසියකට එන්නේ නැහැ. මොකද එයාට එහෙම යන්න වෙලාවකුත් නැති හින්දා එයා ඉතින් ඔහේ යාළුවොත් හම්බෙලා එයාගේ කාලෙත් අරගෙන තමයි එන්නේ කියලා දන්න නිසා මම ඉතින් හිමීට වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉතින් ඔයාලට ලොකුවට වීඩියෝ එකක් නම් අරගෙන එන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද මං තනියෙන් තමයි මේ දේවල් හිමීට කරගත්තේ. ඉතින් සම්පූර්ණ රෙසිපි සම්පූර්ණ වීඩියෝ එකක් ඇත්තටම ගේන විදිහක් තිබුණේ නැත්තේ ඒ නිසා. ඒ වගේම ඉතින් මේ ටික කරලා ඉවර වෙලා නංගිත් ක්ලාස් යනවා කියපු නිසා අහපව් මම එයත් එක්ක ගියා අර බැලුන් ටික හදන්න. ඉතින් ඒක ඉවර වෙලා කොහොම හරි ඒකත් අපි දෙන්නටම තනියෙන් තමයි කරගන්න උනේ. හරිම අමාරුවෙන් එයාවත් එකතු කරගෙන මමත් එයත් එක්ක එකතු වෙලා හරිම අමාරුවෙන් ඇත්තට මේක හදාගත්තේ. මොකද ඒ බැලුන්ස් ටික කොච්චර රඳවන්න හැදුවත් රඳව ගන්න විදිහක් මට තිබුණේ නැහැ. ගැලවිලා යනවා. ඉතින් ඇත්තටම කොහොමද කරන්න කියලා මම දන්නෙත් නැහැ. ඉතින් අපේ බාබාගේ තියෙන ආසාව එයා කිව්ව දේවල් එක අපිට පුළුවන් විදිහට තමයි අපි මේ පාටි එක ඇරේන්ජ් කරේ. මොකද සමහර දේවල් තියෙනවා අපිට කරන්න පුළුවන්. ඒ වගේම සමහර දේවල් තියෙනවා අපිට කරන්න බැරි. හැබැයි ඒ පුංචි හිතට තේරෙන්නේ නැහැ අපිට මේ දේවල් කරන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් එයාලගේ ආසාවන් වෙනුවෙන් අපෙන් එක දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට පුළුවන් විදිහට එයාලගේ පුංචි බලාපොරොත්තුත් ඉෂ්ට කරන්න ඕනේ. මොකද එයාලා අපෙන් හැමදාම දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමදාම දේවල් අපෙන් ඉල්ලන්නෙත් නැහැ. ඉතින් අපිට පුළුවන් කාලේ එයාලා අපේ පස්සෙන් ඇවිත් අපෙන් ඉල්ලන කාලේ අපි එයාලගේ සතුට වෙනුවෙන් එයාලට මේ පුංචි දේවල් කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ අතරතුර වෙනදා වගේම ඔයාලගෙන් මං ආදරෙන් ඉල්ලනවා මගේ channel එක තවම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න කියලා. ඒ වගේම ඔයා වීඩියෝ එකක් බලනකොට like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් හස්බන්ඩ් එනකොට මම ඔක්කොම වැඩ ඉවර කරලා තිබ්බේ. අපේ ගෙදර වැඩිපුර මස් මාළු හදන්නේ එයා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් ඒකටත් එයාට අවශ්‍ය දේවල් ඔක්කොම ලෑස්ති කරලා එයාට ඒ වැඩේ කරන්න මම ඉතුරු කරලා තිබ්බා. ඉතින් ඒ වගේම ගේම් ඔෆ් කරන්නත් තව ඉතුරු වෙලා තිබ්බා. ඉතින් මටත් මහන්සි නිසා උදේ ඉඳන්ම වැඩ කරපු නිසා එයා ඒ දේවල් කරන්න ලෑස්ති වුණා. ඉතින් අපේ දේවල් අපේ සතුට වෙනුවෙන් අපි හැමදේම බෙදා හදාගෙන කරනකොට තමයි ඇත්තටම අපේ ජීවිතේ අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. ඒ වගේම අපි සතුටින් ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් මේක ඔයාට අයිති වැඩක් මේක මට අයිති වැඩක් නෙමෙයි කියලා දෙපැත්තට වෙලා එයා කරනකම් මෙයා කරනකම් බලන් හිටියොත් හැමදාම සතුටත් නැති වෙනවා. ඒ වගේම හැමදාම හැම වැඩක් වෙනුවෙන්ම එක්කෙනෙක් විතරයි මහන්සි
මහන්සි වෙන්නේ. ඉතින් අපේ ගෙදර කවදාවත්ම ඒ විදිහට ඔයා කරන්න ඕනේ මං කරන්න ඕනේ කියලා නීතියක් නැහැ, නියමයක් නැහැ. අපි දෙන්නගේ වැඩ අපි දෙන්නම තමා කරගන්නේ. ඉතින් මේ දේවලුත් අපි දෙන්න තනියෙන් තමයි ලෑස්ති කරගත්තේ. ඉතින් මම මෙතන ලෑස්ති කරගත්ත දේවල් ඇරේන්ජ් කළා. ඉතින් ඒ වගේම මෙතන පපඩම් දැම්මේ නැහැ. මොකද කන වෙලාවටම ඒක දාගන්නවා නැත්තම් පෙඟෙන නිසා. ඉතින් අපේ බබාගේ පුංචිම පුංචි පාටි එක ඕගනයිස් කරගත්තේ අපි දෙන්න මේ විදිහට. ඉතින් මං හිතනවා අපේ බබාගේ සතුට වෙනුවෙන් අපි දෙන්නට පුළුවන් විදිහට අපි දෙන්න මේ හැම දේම හරි පරිස්සමට හරි ආදරෙන් කරගත්තා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපි දෙන්න අපිට පුළුවන් උපරිමයෙන්ම අපේ බබාගේ සතුට වෙනුවෙන් එයාගේ බර්ත්ඩේ එක ලෑස්ති කරා. ඉතින් එයා සතුටින් ඉන්න එක තමයි අපි දෙන්නගේ එකම බලාපොරොත්තුව. ඉතින් මං හිතනවා මගේ විතරක් නෙමේ මේ ලෝකේ හැම අම්මා තාත්තා කෙනෙක්ගෙම සතුට බලාපොරොත්තුව කියන්නේ දරුවෝ සතුටින් ඉන්න එක. ඒ වගේම තමයි එයාලා රටට ලෝකෙට වැඩදායි හොඳ පුරවැසියෙක් වෙන එක. ඉතින් මගේත් එකම ප්‍රාර්ථනාව මගේ පුතා හොඳම හොඳ දරුවෙක් වෙන එක. ඒ වගේම හොඳ පුරවැසියෙක් වෙන එක. ඉතින් මං හැමදාම එයාගෙන් ආදරෙන් ඉල්ලනවා රටට ලෝකෙට වැඩදායි හොඳ පුරවැසියෙක් වෙන්න කියලා. ඉතින් ඒ වගේම මේ රටේ ලෝකේ ජීවත් වෙන හැම දරුවෙක්ටම ඒ වගේ හොඳම හොඳ දරුවෝ විදිහට ඉදිරියට යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මගේ දරුවගේ උපන්දිනය වගේම මේ ලෝකේ ලෙඩ දුක් කරදර පීඩා වලින් දුක් විඳින හැම කුඩා දරුවෙකුටම ඒ ලෙඩ දුක් නැති වෙලා සුව වෙලා හැමදාම මේ වගේ සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලාත් අද මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.